හයි අද වීඩියෝ එකේ මම කතා කරන්න හිතුවා කුණ්ඩලීනී ශක්තිය ගැන. හැමෝම අහලා තියෙන වචනයක් තමයි මේ කුණ්ඩලීනී ශක්තිය කියලා කියන්නේ. අපි මේ ලෝකේ ගත කරන්නේ හරිම භෞතික ජීවිතයක් නිසා අපිට ලොකුවට අපේ ආත්මයේ පවතින අපේ ඇතුළාන්තයේ පවතින හැම ශක්තියක්ම අවදි කරගන්න එක ගැන ලොකුවට අපි ફોකස් කරන්නේත් නැහැ. ඒකට හේතුව තමයි අපි අතරම බැඳිලා තියෙන මේ භෞතික දේවල් වලට. ඉතින් මේ දේවල් පස්සේ යන නිසා ගොඩාක්ම අධ්‍යාත්මයට කැපවෙච්ච කෙනෙක් තමයි මේ දේවල් ගැන ලොකුවටම හොයලා අධ්‍යයනය කරලා භාවනා ක්‍රම කරලා කියන්නේ සාමාන්‍ය භෞතික ජීවිතයක් ගත කරන මිනිස්සෙක්ට සමන්ගේ අනිත් වැඩත් එක්ක භාවනාවට යෝගී දේවල් වලට යම් තාක් දුරකට කාලයක් වෙන් කරන්න පුළුවන්. හැබැයි මුළු කාලෙම තමන්ගේ මුළු ජීවිතේ මේ දේවල් වලට සාමාන්‍ය මිනිස්සෙක් වෙන් කරන්නේ නැහැ. මොකද එයාට වෙන වෙන ගෝල්ස් තියෙන නිසා. හැබැයි මේක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් කියන එක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. මේක මේ මුකුත් විශේෂ බලයක් තියෙන කෙනෙක්ට හරි නැත්නම් විශේෂයෙන් තෝරගත්ත කට්ටියකට හරි ලැබෙන ශක්තියක් නෙවෙයි. මේක ඕනම කෙනෙක්ට අවදි කරගන්න පුළුවන් තමන්ගේ අතුලාන්තයේ පවතින ශක්තිය. කුණ්ඩලිනී ශක්තිය අවදි කරගන්න පුළුවන් එක භාවනා ක්‍රම, ධ්‍යාන සහ යෝගී ගැන කතා කරනවා. හින්දු ආගමත් මේ හා සම්බන්ධව යම් තාක් දුරක ඉතිහාසයක් තියෙනවා සහ බෞද්ධ දර්ශනෙත් මේ හා සම්බන්ධව කතා කරනවා. සිත පිරිසිදුව තබා ගැනීම, මනස සංසිඳීම, මෙන්න මේ දේවල් කුණ්ඩලිනී ශක්තිය අවදි කරගන්න ලොකුවටම අවශ්‍ය වෙනවා. ඕනම භාවනා ක්‍රමයකින් හරි යෝගී දේවල් වලට අපි මුලින්ම අපේ සංසිඳුවන්න බලාපොරොත්තු වෙන අපේ මනස සහ සිත. භාවනා ක්‍රම වලදී අපි උගන්වනවා අපි කොහොමද හුස්ම ගන්න ඕනේ, මේ බ්‍රීතින් එක්සර්සයිසස්, මෙන්න මේ දේවල් හරි පිළිවෙලකට කාලයක් තිස්සේ කරගෙන යන්නේ තමන්ට මේ ශක්තිය අවදි කරව ගන්න. අතට මන් දකින අවස්ථාවක් ලබා ගන්න ඕනම කෙනෙක්ට පුළුවන්. දැන් මේ දේවල් ගැන කෙනෙක් අධ්‍යයනය කරගෙන යද්දි මේ කතා කෙනෙක්ට අහන්න ලැබෙනවනේ කුණ්ඩලිනී ශක්තිය අවදි කරන්න එපා. ඒක හොඳ නැහැ. සාමාන්‍ය කෙනෙක් දේවල් දකින්න පටන් ගන්නවා තමන්ට බය වෙනවා. ව්‍යාකාරව පාලනය කරගන්න නොහැකි වීම වෙන එක මානසික ව්‍යාකූලතාව ඇති වෙලා පිස්සුව දෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ එකේ කතා දෙනවා මං හිතන්නේ කෙනෙක්ව බය කරන්න හරි බය කරනකොට මං හිතන්නේ මිනිස්සෙක්ට අර මේක කිසිම අර හදිස්සියකින් මේ දේ කරන්න පෙළඹෙන කෙනෙක්ට ඒ කෙනා වළක්වන්න මේ වගේ කතා හොදයි කියලා මට හිතලා තියෙනවා. මොකද කුණ්ඩලිනී ශක්තිය කියන එක අපිට මේ කලබල වෙලා මට මේ වැඩේ කරගන්න ඕනේ, මෙහෙම ජීවිතයක් ලබා ගන්න ඕනේ, මට මේ වගේ මැනිෆෙස්ට් කරලා දේවල් ගන්න ඕන. ඒකින්ද මම ඉක්මනට මේ භාවනා කරලා කුණ්ඩලිනී ශක්තිය අපිට කරගන්නවා කියලා හදිසියකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. භාවනාවේදී කොච්චරක් දුරට ඔයාගේ මනස සහ සිත සංසුන්ව තියාගන්න පුළුවන් වෙනවාද? ඒ වගේ හැකියාවක් වට ලැබීමෙන් වට කුණ්ඩලිනී ශක්තිය අවදි කරගන්න පුළුවන්. හැබැයි ඒක ඔබ්සෙෂන් එකක් කරගෙන ඒක පිස්සුවක් කරගෙන ඒක පස්සේ ගිහිල්ලා අර කිසිම විනයක් නැතුව භාවනා කරලා ඒ දේම ඔළුවේ තියාගෙන භාවනා කිරීමෙන් මම හිතනවා භාවනාව හරියට සිද්ධ වෙන්නේ නැහැ. සහ හරියට ඒක එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා කුණ්ඩලිනී ශක්තිය අවදි කරව ගන්න මගේ මනස ටිකක් සංසුන් කරගන්න උත්සාහ කරන්න සහ ඒ මේ දේවල් අධ්‍යයනය කරන මේ දේවල් ගැන දන්න ධ්‍යාන ගුරුවරයෙක් භෞතික ආශාවක් නැතුව භෞතික දේවල් බලාපොරොත්තු නොවි මේ දේවල් ඇත්තටම අධ්‍යයනය කරන මේ භාවනා ක්‍රම කරන ඕන තරම් මිනිසුන් ඉන්නවා. ඉතින් ඒ අය කෙනෙක් එක්ක හම්බ වෙලා තමන් කතා කරලා තමන් ඇත්තට මේ දේවල් අත්දකින්න ආසයි කියලා කෙනෙක්ගෙන් උපදෙස් ලබාගෙන තමන්ට පුළුවන් නම් භාවනා ක්‍රම ඉගෙන ගන්න. මම හිතනවා තමන්ට ඇත්තටම හොඳ ජර්නි එකක් තියෙයි මේ මෙඩිටේෂන් පැත්තෙන් හෝ කුණ්ඩලිනී ශක්තිය අවදි කර ගැනීම ගැන තමන්ට ඇත්තටම හොඳ මේක අත්දැකීම ලබා ගන්න පුළුවන් මේ. කොට කුණ්ඩලිනී ශක්තිය ඇත්තටම තමන්ට අවදි කරව ගන්න පුළුවන් වුණත් මනස එක යන්න පුළුවන් එක සංකීර්ණ ව්‍යාකූලතාවලට යන්නේ නැතුව සංසුන් මනසකින් මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙයි. නැතුව හරි ව්‍යාකූල මනසක් තියාගෙන කුණ්ඩලිනී ශක්තිය අවදි කරව ගත්තොත් එතනින් එහාට එන කන්සික්වෙන්සස් ඒකෙන් තමන්ට ලැබෙන එක අවාසි කියනකටත් වඩා මේ මනසට වෙන දේ තමන්ට අවසානයේදී පාලනය කරගන්න බැරි වෙයි. ඇතිවෙන ව්‍යාකූලතා හරි උපදෙස් නැතුව මේ දේ තනියම කරන්න පුරුදු වුණොත් මොනවාද කුණ්ඩලිනී ශක්තිය අවදි වුණාම හරි මේ තමන්ගේ ලයිට් බෝඩි එකේ ভাইබ්‍රේෂන් එක ඉහළ තැනකට ගියාම තමන්ගේ ඕරා එක බලවත් වුණාම තමන් මොන විදිහේ වෙනස් පුද්ගලයෙක් බවටද පත් වෙන්නේ? පළවෙනිම දේ තමයි ඔයා දේවල් දිහා දකින්න එක. ඔයාගේ පර්ස්පෙක්ටිව් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ ගොඩක් දුරට ඔයා අර මං හිතනවා මධ්‍යස්ථ කෙනෙක් වෙනවා කියලා මිනිස්සුන් අර ජජ් කරන එක. වැරදි දේදී හරි දේදී හරි කෙනෙක්ව අපිට සාමාන්‍ය මනුස්සයෙකුට අපි ඉක්මනට ජජ් කරනවානේ. අපි හැමතිස්සෙම පෙළඹෙන්නේ අපි උඩ තැනක තියාගෙන අනිත් අය පල්ලෙහා කියලා හිතන්නේ. කියන්නේ ඒක අපිට ඉවෙන්චුවලි වෙන දෙයක් ගොඩක් අවස්ථාවල. ඉතින් භාවනා ක්‍රම හෝ කුණ්ඩලිනී ශක්තිය මත ඔයාගේ මේ
පර්ස්පෙක්ටිව් එක ඔයා දේවල් දිහා දකින්න විදිය වෙනස් වෙද්දී ඔයා දකින්න පුරුදු වෙනවා හොඳ වගේම නරක කෙනෙක් කරන්න පෙළඹෙන්නේ ඇයි මොකක්ද හේතුව මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා මිනිස්සුන් ඕනාවට වඩා ජජ් කරන්නේ නැති එක මන්ට පුරුදු වෙනවා හැම දෙයකම අර පොසිටිව් පැත්ත දකින්න පුරුදු වෙනවා වගේම මේ දේ ඔයාලට මොකක් හරි දුකක් වෙද්දී මේ දේ ඇයි මට සිද්ධ වෙන්නේ මේකට මොකක් හරි මගේ මොකක්ම හරි කර්මයක් බලපාලා තියෙනවා කියලා ඒ දෙයින් ඔයාලට ඕන කරන ලෙසන් එක ඉගෙනගෙන ඔයාලා ජීවිතේ අත්හැරලා දාලා මම මෙහෙමයි මට විතරයි මේ දේවල් වෙන්නේ කියලා හැමතිස්සම මිසරබල් ලයිෆ් එකකින් ජීවත් වෙන ජීවිතයක් නැතුව මනසින් ඔය දේවල් හරියට මැදස්ත තේරුම් අරගෙන ඔයාලට give up කරන්න නැතුව ජීවිතය අතාරින්න නැතුව ඉස්සරහට යන්න දේවල් තව achieve කරගන්න පුළුවන් විදිය අමුතු කීක එකක් දෙයක් ලැබෙනවා මම හිතන්නේ කෙනෙක් අධ්‍යාත්මික පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙද්දී ගොඩක් දුරට අධ්‍යාත්මිකත්වයෙන් නැඹුරු වුණොත් නම් සම්පූර්ණයෙන් භෞතික ජීවිතේ යම් කාලයකදී අතාරින්නත් හිතේ කෙනෙකුට මොකද එන්නේ ඊට පස්සේ බැඳීම් වලින් කෙනෙක්ට අත් වෙන්න හිතනවා මේ දේවල් වල තේරුමක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පටන් ගන්නවා තනියම ඉන්න ආස හිතෙනවා මෙන්න මේ වගේ දේවල් කාලයක් තිස්සේ ගොඩාක් ආධ්‍යාත්මික ජීවිතේ නැඹුරු වෙච්ච කෙනෙක්ට හිතෙන්න පුළුවන් නමුත් ආධ්‍යාත්මික ජීවිතය සහ භෞතික ජීවිතය මැද කෙනේ සමබරව කරගෙන යන්න කෙනෙක්ට දෙකේම යම් විදිහේ වාසි ලබා ගන්න පුළුවන් තමන්ට අත්දකින්න පුළුවන් වෙනවා මේ විදිය භාවනා ක්‍රම සහ කුණ්ඩලිනී ශක්තිය අවදි වීම තුල. වගේම ඔයාගේ මේ තියෙන නෙගටිව් emotions ඔයාගේ තියෙන එක fears insecurities වගේ දේවල් තරහ බය කියන දේවල් අඩු වෙනවා. self awareness එකක් හම්බ වෙනවා භාවනාව තුලින් සහ බය නැතිවීම. බය නැතිවීම කියලා කියන්නේ ඔයා තේරුම් ගන්නවා ඇත්තටම මේ හැම දෙයක් තුළම බය වෙන්න හේතුවක් නැහැ. ඇත්තටම මේ දේවල් වලින් අර deep මේ දේවල් හැම එකක්ම refer කරගෙන යද්දි මේ කිසිම දෙයක බය කියලා පවතින මගෙන්ම එන මම මගේ මනස විසින්ම හදපු දෙයක් මිසක් ඇත්තටම මේ කිසිම දෙයක බය වෙන්න හේතුවක් නැහැ. මෙන්න මේ වගේ දේවල් තමන්ට නිකම්ම අවබෝධ වෙන්න පටන් ගන්නවා භාවනාව තුලින් සහ තමන්ගේ මනස නිශ්චල තැනක් බවට පත් වෙනවා. හරිම සංසුන් මනසක් ලැබෙනවා. කිසිම දෙයකින් හොඳ හෝ නරක කිසිම දෙයක් තමන්ට පර්සනල් ගන්න නැතුව ඉන්න තමන් පුරුදු වෙනවා. කෙනෙක් තමන්ව අප්‍රීෂিয়েට් කරද්දිත් කෙනෙක් තමන්ට බනිද්දි දෙකම එක විදිහට දකින්න පුරුදු වෙනවා. යෝගී ක්‍රමයකින් හරි මොකක් හරි ධානයක් තුලින් හෝ මොකක් හරි භාවනාවක් මගින් ඔයාලට කුණ්ඩලිනී ශක්තිය අවදි වෙනවද කියලා ඔයාලට කොහොමද තේරුම් ගන්න පුළුවන් කියලා අපි බලමු. ඔයාලට ශරීරයට මොන විදිහටද ඒක දැනෙන්නේ කියන එක. ඉතින් මේක මුලින්ම දැනේදී පොඩ්ඩක් හොද හැගීමක්ද කියලා ඔයාලට හිතේ මේක මොකද ශරීරයේ හරීම වෙහෙසකාරී භාවයක් දැනෙනවා භාවනා කරද්දී ස්පයින් එක ඔයා දැන් මෙඩිටේට් කරද්දී ඔයා ඉන්න එක මොකක් හරි විදිහක් ඒ විදිහට දැනෙද්දී ඔයාලට මේ පිටිපස්සෙන් පල්ලෙහා ඉඳලා උඩට මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා වගේ හිඩි වැටීමක්. ඒ වගේම ඔයාලට ශබ්ද අතින් ගත්තම ට්‍රේන් එකක් යද්දී ඇහෙන සද්දයක් තියෙනවා. නිකන් අර කන් අගුල් ඇටෙනවා වගේ යන්නේ විදිහට මිනිස්සු විස්තර කරලා තියෙනවා Taman එක දැනෙන විදිහ. දැන් මම කතා කරන්නේ spontaneous awakening කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ කුණ්ඩලිනී ශක්තිය ඉක්මනට spontaneously ඇති වෙලා නැති වෙන අවස්ථා අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ශක්තිය එකපාර අවදි වෙලා දැන් අපි මේ මෙඩිටේට් හරි යෝගී ක්‍රම වලින් උත්සාහ කරන්නේ මේක පවත්ව ගන්නනේ මේක මේන්ටේන් කරලා මේක දිගට පවත්වගෙන තියාගන්න. හැබැයි අපි සාමාන්‍ය ජීවිතේ දිනදා ජීවිතේ මොකක් අපිට එක එක සිදුවෙන සිදුවීම් එක මේක එකපාර ඇති වෙලා නැති වෙන අවස්ථා තියෙනවා. ඒක තමයි spontaneous awakening කියලා හඳුන්වන්නේ. ඉතින් අපි බලමු මේ වගේ අවස්ථා මොනවාද කියලා. එක මන්ත්‍ර භාවිතා කිරීමේදී මේ ශක්තිය අවදි වෙනවා. අවදි වෙලා ඒක ඇවිල්ලා spontaneous awakening එකක් දිගටම පවතින කුණ්ඩලිනී ශක්තිය අවදි වීමක් නෙවෙයි. ඒක Tamante ඒ වෙලාවේ දැනෙන දේ ඒ වෙලාවේ අවදි වෙලා ආය නැතිවීමක් මිසක් ඒක දිගටම පවතින්නේ නැහැ. දිගටම පවත්ව ගන්න නම් ඔයාට ඩිසිප්ලින් අතුව දිගටම මෙඩිටේට් කරගෙන යන ගම ඒකට අදාළ කරන විදිහේ ජීවිතයක් ගත කරන්න ඕනේ. කුණ්ඩලිනී ශක්තිය විද්‍යාවෙත් කොහොමද අර්ථකථනය කරන්නේ? ඔටොනොමික් නර්වස් සිස්ටම් එක හයි වෝල්ටේජ් මෝඩ් එකකට යන එක තමයි විද්‍යාවේදී අඳුන්වන්නේ කුණ්ඩලිනී ශක්තිය කියලා. විද්‍යාත්මකව කියනවා අපේ heart beat එකේ සිදුවෙන වෙනස්කම්, vivid dreams, sweating අපේ nervous system එකේ ශක්ති වෙනස් වීමක් විදිහට මේ අවස්ථාවේ අපිට කොහොමද අපිට අත්දකින්න පුළුවන් වෙනස්කම් කියලා අර කිව්ව ටිකම කලින් කිව්ව විදිහටම අවදාඩිය දාන එක නැත්නම් vivid dreams, heart beat එකේ rapid changes වෙන එක මෙන්න මේ වගේ දේවල් තමයි විද්‍යාවේදීත් සිදුවෙන ශරීරය ඇතිවෙන සිදුවෙන වෙනස්කම් කියලා කියන්නේ. විද්‍යාවේදී ඒක කෙලින්ම කුණ්ඩලිනී ශක්තිය කියලා දුන්නන්නේ නැහැ. හැබැයි ඒක ශක්ති වෙනස්කම්
වෙනස්කමක් විදිහට නර්වස් සිස්ටම් එකේ හඳුන්වනවා. ඉතින් කෙනෙක් කියනවා මේ ශක්තිය වෙනස්කම තමයි කුණ්ඩලිනී ශක්තිය කියලා ආධ්‍යාත්මික ජීවිතේදීත් කියන්නේ කියලා. මම කිව්වා කුණ්ඩලිනී ශක්තිය පටන් ගන්න අපේ රූට් චක්‍රයකින් මූලාධාර චක්‍රයෙන් කියලා. තින් චක්‍ර 7ක් තියෙනවා. මූලාධාර චක්‍රයේ ඉඳලා පටන් අරගෙන මේක උඩට යන ශක්තියක්. ඉතින් උඩට යද්දී අපේ එක චක්‍රයක් තියෙනවා third eye චක්‍රය කියලා. මෙන්න මෙතන තියෙන චක්‍රය. මේ කුණ්ඩලිනී ශක්තියම මේ විදිහට තමන්ගේ මූලාධාර ශක්තියෙන් පටන් අරගෙන උඩට එද්දි third eye චක්‍රයක ටච් කරද්දී third eye චක්‍රයක ළඟට රීච් වෙද්දි third eye එක අවදි වීමක් සිදු වෙනවා. ඉතින් third eye එකට අපේ pineal gland එක ඇක්ටිවේට් වුණාට පස්සේ වෙන වෙනස්කම් ගැන වෙනම වීඩියෝ එකක් කරා. මම මෙතන පොඩ්ඩක් බ්‍රීෆ්ලි කතා කරොත් sixth sense එක strongly ෆීල් වෙන්න ගන්න වෙන කෙනෙක්ගේ ඉමෝෂන්ස් ඔය ගොඩක් එම්පැතටික් වෙනවා. තවත් කෙනෙක්ගේ ඉමෝෂනල් චේන්ජස් තවත් කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන්. තවත් කෙනෙක්ව රීඩ් කරන්න පුළුවන් හැකියාවක් ඔයාලට. ඩීප් ඉන්ටියුෂන් එකක් තියෙන එකට ඔයාලට නරක විදියෝ දක්වදේක ඉන්ටියුෂන් එකෙන් ඔයාලට නිකන්ම තේරෙන්න ගන්නවා මේ දේ මම කළ යුතුද කරන්න ඕන නැද්ද කියලා. සහ මැනිෆෙස්ට් කරන ගොඩක් දේවල් ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාගේ ඕරා එක ශක්තිමත් නිසා. සහ ඔයාගේ ඩ්‍රීම්ස් වලින් ඔයාලට එක සයින්ස් ඔය යකින් ලැබෙනවා. සම ඒන්ජල් නම්බර්ස් කියන දේවල් දිගටම ළඟින් ලැබෙනවා. කුණ්ඩලිනී ශක්තිය Tamanට අර ආස නැති විදිහේ Tamanට අත්දකින්න වෙන දේවල් තමයි. ඇන්ෂයිටි එකක් ඔයාලට තේරෙනවා. ඒකට පැනික් ඇටැක්ස්, ඇන්ෂයිටි ඇටැක්ස් නම් ඇති වෙන්න ගන්නවා. මොකද ඔයා මේ අත්දකින්න වෙනස ෆිසිකලි සහ මෙන්ටලි ඔයාලට කලින් දැනී කියන්නේ කලින් අත්දකපු නැති වෙනසක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ශරීරයට සහ මනසට වෙනස් අත්දැකීමක් නිසා ගොඩක් ඇන්ෂියස් වෙන්න තියෙන අවස්ථා වැඩි. සහ මේක හරිය අර ගයිඩ් එකක් නැතුව කරද්දී ඔයාලට තමන්ගේ භෞතික ජීවිතයේ සහ ආධ්‍යාත්මික ජීවිතයේ කියන එකේ අර මෙස් එකක් වෙනවා, පැටල් එනවා. uncontrollable shaking කියන එක මෙඩිටේට් කරද්දී සමහරක් අය ගොල්ලෝ දැනලා ඇති දැකලා ඇති වීඩියෝස් වල එයාට කන්ට්‍රෝල් කරගන්න බෑ ආව ෂේක් වෙන එක මෙඩිටේට් කරද්දී. ඉතින් මේක හරි ගයිඩ් එකක් නැතුව හරි පාලනයක් නැතුව කුණ්ඩලිනී ශක්තිය අවදි කරගන්න යද්දී සිදුවෙන දෙයක්. ඉතින් මේ ඩේන්ජර් සයින්ස් ඇවිල්ලා දිගටම තියෙන විදිය සයින්ස් නෙවෙයි. ඉතින් මේවා නිවැරදි භාවනා ක්‍රම මගින් මේවා සම්පූර්ණයෙන්ම නැති කරගෙන හරි හොඳ ලස්සන පොසිටිව් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් ස්පිරිචුවල් අවේක්නින් එකක් කුණ්ඩලිනී අවේක්නින් එකක් කෙනෙක්ට අත්දකින්න පුළුවන්. අද මගේ වීඩියෝ එකේ කුණ්ඩලිනී ශක්තිය ගැන මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. වීඩියෝ එක බලපු හැමෝටම thank you. bye.